සුබ දවසක් සියලු දෙනාටම. අද අපි මැෂින් එකක් ඔයාලට ඔටෝමේෂන් අපේ මැෂින් වලින් අලුත් මැෂින් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ. ඒ කියන්නේ අපි අලුත් කිව්වට මේක අපි දැනට ලාර්ජ් කැපැසිටි ලීටර් 100 මැෂින් එකක් අපි දැනටවත් මේක සක්සස් ලෙවල් එකට සප්ලයි කරලා තියෙනවා. එතකොට දැන් අපි හදලා තියෙන ලීටර් 50 කියන කැපැසිටි එකේ මැෂින් එකක්. මේක අපි අද දඹදෙණිය ප්‍රදේශයේ චොක්ලට් මැනුෆැක්චර් කරන කම්පැනි එකකට තමයි කරන්නේ. එතකොට මේක චොක්ලට් ටෙම්පරින් මැෂින් කියලා තමයි කියන්නේ. මේක ඉන්ට්‍රොඩියුස් කරන නේම් එක. එතකොට මේක චොක්ලට් වල මෙල්ටිං ප්‍රොසෙස් එකට තමයි පාවිච්චි කරන මැෂින් එක. මේක හීට් ඇන්ඩ් මික්සින් මැෂින් කැටගරි එකට තමයි වැටෙන්නේ. එතකොට මේ මැෂින් එක අපි ෆුල් ස්ටේන්ලස් ස්ටීල් වලින් කරලා තියෙන SS304 කියන ෆුඩ් ග්‍රේඩ් මැටීරියල් එකේ. මම මේ මැෂින් එක පොඩ්ඩක් පෙන්වන්නම් ඔන් කරලා. එතකොට මේ විදිහට මැෂින් එක අපිට ඔන් කරගත්තාම මේ ඩිස්ප්ලේ එකෙන් අපිට පෙන්නනවා ටෙම්පරේචර්ස් රේන්ජ්. අපි 4කට වගේ තමයි මේකේ චොක්ලට් ටෙම්පර් කරන ප්‍රොසෙස් එක කරන්නේ. එතකොට මේක ජැකරේට් කරලා මේකේ හීට් ඇන්ඩ් මික්සින් පාර්ට් එකක් තමයි මේන්ලි වෙන්නේ. එතකොට මේ අපේ ස්ක්‍රේපර් සිස්ටම් එකක් තියෙනවා. මෙයා රොටේට් වෙනවා. ඒ ගාම හීට් එක මේන්ටේන් වෙන සිස්ටම් එකක් තමයි fully automatic සිස්ටම් එකකට මේ මැෂින් එක අපි ඩිසයින් කරලා ෆිනිෂ් කරලා තියෙන්නේ. මේ මැෂින් එකේ මේකේ ඩිස්ප්ලේ එකක් අපි යූස් කරනවා. ඒ කියන්නේ මේක ඔපරේටර්ට මේ මැෂින් එකේ අපි දැන් ටෙම්පරින් ප්‍රොසෙස් එක එක චොක්ලට්ස් ටයිප් වලට මේ ටෙම්පරේචර්ස් අපිට සෙට් අවුට් කරගෙන අපි මේ මැනුවල් මෝඩ් ඔටෝ මෝඩ් කියලා දෙකක් අපි යූස් කරනවා. ඒකෙන් අපිට මැනුවල් මෝඩ් එකට දාගෙන ඒක මැනුවලි ටෙම්පරේචර්ස් ටික සෙට් අවුට් කරගෙන ඒ විදිහට ප්‍රොසෙස් එකක් කරන්න පුළුවන්. නැත්නම් මේ ඔටෝ මෝඩ් එකට දාගෙන මේ ටෙම්පරේචර්ස් ටික සෙට් අවුට් කරලා අපිට මෙතන ස්ටාර්ට් බටන් එක ගිහුවට පස්සේ සම්පූර්ණ මැෂින් එක ඔටෝමැටික් විදිහට මැෂින් එකේ ප්‍රොසෙස් එක යනවා. අපිට තියෙන බැජ් එක ඩිස්චාර්ජ් කරන එක විතරයි මැනුවලි කරගන්න තියෙන්නේ. අපි බලමු මේ යන්ත්‍රයේ දැන් ක්‍රියාවලිය කොයි වගේ විදිහටද කරන්නේ කියලා. එතකොට මේකට අපි චොක්ලට් බැජ් එක, ඒ කියන්නේ කිලෝ 50ක් වගේ කැපැසිටි එකක් මේකට එන්ටර් කරන්න අපි කිලෝ 50 කියන කැපැසිටි මැෂින් එක මේක. එතකොට මේකට දාලා මැෂින් එක හීට් ටෙම්පරේචර් හීට් කරන ගමන් ටෙම්පරේචර් ලෙවල් වලට මේක මේන්ටේන් කරන සිස්ටම් එක ඔටෝමැටිකලි අපි දැන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒකත් එක්ක මැෂින් එක මික්සින් පාර්ට් එක පටන් ගන්නවා. ඒ ටෙම්පරේචර් ප්‍රොසෙස් වලට මැෂින් එකේ ෆිනිෂ් වුණාට පස්සේ අපිට මේ මැෂින් එකේ තියෙනවා එතන ඩිස්චාර්ජ් පෝට් එක. ඒ ඩිස්චාර්ජ් පෝට් එකෙන් මැෂින් එකේ තියෙන බැජ් එක අපිට රිමූව් කරගන්න පුළුවන්. ඒ අතරතුර මේ වගේ ভাইබ්‍රේෂන් පාර්ට් එකක් අපි යූස් කරනවා. ඒකේ විස්කොසිටි එකත් එක්ක ඩිස්චාර්ජ් කරන එකේ එෆිෂියන්සි එක වැඩි කරගන්න. මේ වන විටත් මේනම ඉංජිනේරින් ආයතනයෙන් මේ චොක්ලට් ටෙම්පරින් මැෂින් එක විශාල සුප්‍රසිද්ධ කම්පැනි කීපයකටත් නිෂ්පාදනය කර අවසන්. ඒ අතරින් මැලිබන් බිස්කට් ෆැක්ටරි එකට, ඔරිටෝ කම්පැනි එකට ඒ වගේ විශාල නිෂ්පාදකයන්ට මේ මැෂින් එකේ දායකත්වය අපි දැනටමත් තහවුරු කර අවසන්.